හෙලෝ බොයිස් ඇන් ගර්ල්ස් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ගේමින් විම YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් බොයිස් ඇන් ගර්ල්ස් අදත් ගෙනල්ලා තියෙන සුපිරි වීඩියෝ එකක්. වීඩියෝ එක මොකක්ද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම thumbnail එකේ දකින්න ඇති යාළුවනේ. ඉතින් අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි ලංකාවේ තියෙන සුල්තාන්ම V badge account 7. ඉතින් යාළුවනේ සුල්තාන්ම V badge account 7. හරිද? ඉතින් ලංකාවේ තව V badge account තියෙනවා. ඒ වුණාට යාළුවනේ මේ account 7 තමයි සුල්තාන්ම. හරිද? ඉතින් රික්වෙස්ට් එනවා අපි do not stop දාගමු මුලින්ම. හරිද? do not stop දාලානේ තියෙන්නේ. එතකොට රික්වෙස්ට් එන්නේ කොහොමද? කමන්න නැහැ. ඉතින් රික්වෙස්ට් එනවා කරන්න දෙයක් නැහැ යාළුවනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා subscribersලා 7000 ගමනට එකතු වෙන්න කියලා. ඉතින් යාළුවනේ V badge account 7ක්නේ. තව V badge account තියෙනවා ලංකාවට. ඒ වුණාට මේ account 7ටම සුල්තාන්. හරිද? ඒක නිසායි මම මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් වැඩි කතා ඕනේ අපි බලමු පළවෙනි ID එක කාගේද කියලා. ඉතින් යාළුවනේ පළවෙනි ID එක මම කොපි කරලා තියාගත්තා ඔයාලට පෙන්වන්න ඕනේ නිසා වීඩියෝ එක කරන්න ඕනේ නිසා පළවෙනි ID එක තමයි ඔයාලා කොයි කවුරුත් දන්න සර්ච් වෙන්නේ මාස්ටර් බ්‍රදර්ගේ ID එක තමයි යාළුවනේ පළවෙනි ID එක. පැයකට කලින් තමයි ඔෆ්ලයින් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මාස්ටර් 100k කියලා නම තියෙන්නේ. V badge එක තියෙනවා ඔයාලට බලාගත්ත හැකි content creator කෙනෙක්ට හම්බෙන්නම ඕනේ badge එකක් තමයි V badge එක කියන්නේ. ඉතින් ඒක තියෙනවා. like තියෙනවා 65067ක්. ID එක ඔයාලට ගහලා බැලුවා කියාලෝනේ 72යි 097යි 44යි 30. ඉතින් BR පැත්තෙන් තරු 5ක් ගහලා තියෙනවා heroic. CS පැත්තෙන් තරු 98ක් ගහලා තියෙනවා grand master වලට ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ පාස් නම් ඕල්. ඉතින් රික්වෙස්ට් දානවනේ බං අඩේ එක දිගට. ඉතින් elite pass පැත්තට ගියොත් නම් elite pass නම් ඕල් නෑ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් මගේ ඇරිලා තියෙනවා elite pass. ප්ලේ කරන වෙපන් පැත්තට ගියොත් වෙපන් පැත්තට ගියොත් මෙන්න මේ වෙපන් ටික තමයි යාළුවනේ සෙල්ලම් කරන්නේ. ඉතින් මේක මාස්ටර් අයියා නෙමේ සෙල්ලම් කරන්නේ. මාස්ටර් අයියා ලයිව් දාන ටයිම් එකට විතරයි මං හිතන්නේ ගේම් එක සෙල්ලම් කරන්නේ. ඉතින් මේක සෙල්ලම් කරන්නේ ආලෝක කියලා අයියා කෙනෙක්. ඉතින් තව මේ පැත්තේ තියෙනවානේ අම්මට සිරි සුල්තාන් කියන්නේ නිකන් යාළුවනේ මෙන්න පේනවනේ වෙපන් කනෙක්ෂන් එක. ඉතින් ගැම්මක් තමයි දන්නේ නැති අයට දෙයක් කියන්නම්. දන්නේ නැති අයට කියන්නේ. හරිද? ඉතින් මේ account එකේ කලින් ඕන තමයි යාළුවනේ ඔයාලා කොයි කවුරුත් දන්න ත්‍රිපෝස ෆැමිලි එකේ ත්‍රිපෝස අයියා ICU මාස්ටර් කිව්වොත් හරියටම හරි එයා තමයි මේ account එකේ ඉස්සර ඕන. මේක බයි කරපු account එකක් මාස්ටර් අයියා. ඉතින් මේ වෙනකොට ඕන මාස්ටර් අයියා. ඉතින් මේ ළඟදී වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකෙන් තමයි මාත් දැනගත්තේ මේ account එකේ සැබෑ අයිතිකාරයා ත්‍රිපෝස අයියා කියලා. ඉතින් යාළුවනේ අපි දෙවනි ID එකට යන්. දෙවනි ID එක සර්ච් කරලා බැලුවොත් දෙවනි ID එක ඔයාලට ගහලා බැලුවා හැකි සර්ච් කරලා බැලුවා හැකි 264යි 524යි 69. දැන් ඔන්ලයින් ඉන්නේ යාළුවනේ. මේ account එකේ අයිතිකාරයා තමයි Mr D live. ඔයාලා කොයි කවුරුත් දන්නවා short live දාන්නේ. ඉතින් ඔයාලා දන්නේ නැති වෙන්න බෑ අනිවාර්යෙන්ම දන්නවා වෙන්න ඕනේ. daily YT live දෙකට දවල් දෙකට daily YT live දානවා. හරිද? YT TT FB gaming MRD Mr D කිව්වොත් හරියටම හරි. ඉතින් level 80 account එක like තියෙනවා plus 58112ක්. BR පැත්තෙන් නම් heroicවත් ගහලා නැහැ තාම. ඉතින් මේ අයියා යාළුවනේ මං අහලා බැලුවා ඉන්ටර්විව් එකකට එන්න කියලා. මේ දවස් ටිකේ බිසි කිව්වා. මං හිතන්නේ එයා කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ. ඉතින් වෙපන් පැත්තට ගියොත් මෙන්න මේ වෙපන් ටික තමයි තියෙන්නේ. ඉතින් මිස්ටර් ඩීට කැමති අය අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් කියලා මතක් කරනවා. මේ වීඩියෝ එක ඔයා තාමත් බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් යාළුවනේ ලයිව් දාන ටයිම් එකට විතරයි ගේම් එකට එන්නේ සෙල්ලම් කරන්නේ. ඉතින් about එක පැත්තට ගියොත් යාළුවනේ පට්ටම සුල්තාන් account එකක්. මේකේ සකුරා හිප් හොප් පවා තියෙන account එකක් යාළුවනේ. ළඟදී V badge එක ගත්තේ දැන් මාස 6ක් විතර V badge එක අරගෙන සුපිරි content creator කෙනෙක් තමයි Mr D live කියන්නේ. ඉතින් යාළුවනේ අපි ගහලා බලමු තුන්වෙනි ID එක. ඉතින් තුන්වෙනි ID එක පැත්තට ගියොත් ඔයාලා කොයි කවුරුත් දන්න බණ්ඩාර දෙයියෝ පැයකට කලින් තමයි ඔෆ්ලයින් ගිහිල්ලා තියෙන්නේ. බන්ටොක් මෑන්ද මොකද්ද කියලා නම තියෙන්නේ. ඉතින් යාළුවනේ දන්නේ නැද්ද? ඉතින් බණ්ඩාර දෙයියෝ නම වෙනස් කරනවා හිතුන වෙලාවට. ඉතින් level 75 like තියෙනවා 94670ක්. තව මං හිතන්නේ like 6000ක් විතර ඕනේ like 100k යන්න.
ඉතින් ලෙවල් 75 කරලා පැහිලා තියෙන ඉතින් බණ්ඩාර දෙයියෝ ගැම්මක් තමයි ප්‍රෑන්ක් කින් කිව්වොත් හරියටම හරි ඉස්සර ඉඳන්ම ප්‍රෑන්ක් වීඩියෝ වල කින් අධිපති හරිද ඉතින් බණ්ඩාර දෙයියෝ බූයා පාස් පැත්ත නම් යාළුවනේ ඕල් නෑ ඒකත් ඕල් නෑ ඉතින් එලයිට් පාස් පැත්තත් ඕල් නෑ ඒ වුණාට යාළුවනේ මේක සුල්තාන් account එක වෙපන් ස්කින් පේනවා ඇතිනේ ඔයාලට මෙයා කිට් පස්සේ පන්නන්නේ නෑ වෙපන් පස්සේ තමයි මෙයා පන්නන්නේ ඔයාලා දන්නව ඇතිනේ ඉතින් බණ්ඩාර දෙයියෝගේ වීඩියෝ ලයිව් බලනවා නම් අනිවාර්යයෙන්ම දන්නවා ඒක. ඉතින් CS තමයි ගොඩක්ම ප්ලේ කරන්නේ මං හිතන්නේ BR පැත්තෙත් ප්ලේ කරනවා. මෙන්න මේ වෙපන් ටික තමයි ප්ලේ කරන්නේ. අනික මචං මේකෙත් තියෙනවා මේ අර චිකන් එක මේ account එකේ තියෙනවා නෑ කියන්න එපා තියෙනවා. හරිද? ඉතින් level 75 account එකක් PC version ගන්න සුපිරිම ප්ලේයර් කෙනෙක් තමයි බණ්ඩාර දෙයියෝ කියන්නේ. ඉතින් සුල්තාන් account එකක අයිතිකාරයෙක්. ඉතින් යාළුවනේ අපි 4 වෙනි ID එක ගහලා බලමු. 4 වෙනි ID එක තමයි යාළුවනේ කාගේද මේක? කාගේද? බාසිල් FF ගේ. බාසිල්ගේ STR බාසිල්ගේ account එක තමයි යාළුවනේ මේ තියෙන්නේ. level 74 like තියෙනවා 79823ක්. මේ පැත්තට ගියොත් බෞද්ධ එක පැත්තට ගියොත් සුල්තාන් හරිද ඉතින් යාළුවනේ මේක සුල්තාන් සකුරහි පොප්පවා තියෙනවා මන් දන්න තරමින් මේ account එකේ ඉතින් දාන් ඉන්න kit එක download කරලා අඩුම කාලෙකින් V-badge එක ගත්ත සුපිරි content creator කෙනෙක් තමයි මේ ඉන්නේ අඩුම කාලෙකින් යාළුවනේ මං හිතන්නේ මාස 6කින් විතර content දාලා වීඩියෝ දාලා ඒ කියන්නේ මං හිතන්නේ දැන් අවුරුදු ගානකට කලින් streaming කරා පස්සේ නැවැත්තුවා ආපහු කම්බැක් එකක් දීලා අඩුම කාලෙකින් V-badge එක ගත්ත ක්‍රියේටර් කෙනෙක් තමයි මේ ඉන්නේ බාසිල් FF. ඉතින් යාළුවනේ ප්ලේ කරන වෙපන් පැත්තට ගියොත් BR පැත්තෙන් මෙන්න මේ ගන් ටික තමයි සෙල්ලම් කරන්නේ. CS පැත්තෙනොත් AWM තමයි. ඉතින් දන්නවා ඇතිනේ ඔයාලා AWM කිං කෙනෙක් මේ ඉන්නේ. හරිද? ඉතින් බාසිල් SL රයිඩර් කියන ගිල්ඩ් එකේ තමයි ඉන්නේ. මං හිතන්නේ SL රයිඩර් ගිල්ඩ් එකේ ලීඩර් තශීලනේ. ඔව් තශීල අයියා තමයි. ඉතින් අඩුම කාලෙකින් V-badge එක ගත්ත content creator කෙනෙක් තමයි ඒ ඉන්නේ. ඉතින් යාළුවනේ අපි 5 වෙනි ID එකත් ගහලා බලමු. 5 වෙනි ID එක තමයි යාළුවනේ ඔයාලා කොයි කවුරුත් දන්න දනුකයා හිත හොඳ එක මට යන්න පෙට්‍රල් නෑ මගේ බයික් එකේ පෙට්‍රල් නැති වෙලාවට පෙට්‍රල් දෙන්න ඉන්නේ දනුකයා. ඉතින් යාළුවනේ පැයකට කලින් තමයි ඔෆ්ලයින් ගිහිල්ලා දෙන්නේ අපේ දනුකයා හිත හොඳ එක. ඉතින් යාළුවනේ level 73 like තියෙනවා 75928ක් මගේ like එකත් එක්ක ඉතින් මේකේ කියන්න දෙයක් නැහැ එන ඉවෙන්ට් කවර් කරනවා කියලා ඔයාලා දැන් හොඳටම දන්නවනේ මචං. ඉතින් කරලා පැහිච්ච V-badge එක තමයි මෙයාටත් තියෙන්නේ අපේ දනුක අයියා හිත හොඳ එක. කවුරු මොනා කිව්වත් දනුක අයියා හිත හොඳ එක කියලා ඔයාලා කවුරුත් දන්නවනේ යාළුවනේ. ඉතින් වෙපන් පැත්තට ගියොත් මෙන්න මේ වෙපන් ටික තමයි සෙල්ලම් කරන්නේ. ඉතින් සුපිරි ප්ලේයර් කෙනෙක් මං හිතන්නේ account එක නම් මෙයාම තමයි සෙල්ලම් කරන්නේ. මේ පැත්තට ගියොත් ඔන්න තියෙනවා වෙපන් ටික යාළුවනේ. ඉතින් live දානවා මං හිතන්නේ මේ දවස් ටිකේ නම් දිගටම level 73 ID එක ඔයාලා search කරලා බලන්න 147.0.162 මේ වෙනකොට subscribersලා 2,44,000ක් ඉන්න ලොකු YouTube channel එකක අයිතිකාරයෙක් තමයි දනුක අයියා කියන්නේ. ඉතින් සුල්තාන් මේ account එකක් යාළුවනේ මන් දන්න විදිහට දැනට V-badge තියෙන account වලින් හොඳම account එක තමයි මේ තියෙන්නේ. මොකද එන event එක අනිවාර්යයෙන්ම cover කරනවාමයි. හරිද? ඒක නිසා මේක තමයි මන් දන්න විදිහට සුල්තාන් මේ account එක. අපි බලමු යාළුවනේ 6 වෙනි ID එකද කීයද ගියේ? ඔව්නේ 6 වෙනි ID එක නේද? ආනේ බලමු. හිර වුණාද බං ෆෝන් එක? ඉතින් යාළුවනේ අපි බලමු. 6 වෙනි ID එක අපි සර්ච් කරලා බලමු යාළුවනේ. චබි ගර්ල් පැය 5කට කලින් තමයි ඔෆ්ලයින් ගිහලා තියෙන්නේ. ඉතින් අපේ චබි කුට්ටි කියලා නම තියෙන්නේ. ඉතින් like තියෙනවා 1,55,000ක් level 86 ID එක ඔයාලට search කරලා බැලුව හැකි අනිවාර්යෙන්ම 692.914 ඉතින් මං හිතන්නේ ගර්ල් කෙනෙක් සෙල්ලම් කරන level වැඩිම account එකක් යාළුවනේ ලංකාවේ තියෙන. හරිද? අනික V-badge account එකක්. සුල්තාන් මේ account එක ඔයාලට බලාගත්තේ මේ පැත්තෙන්. හිත හොඳ කෙනෙක් මචං. හරිද? හිත හොඳ කෙනෙක් චබී අක්කා කියන්නේ පට්ටම නිහතමානී ස්ට්‍රීමර් කෙනෙක්. සුපිරිම සුපිරි මේ පැත්තෙන් ගියාම වෙපන් කනෙක්ෂන් එක ඔයාලට බලාගත්ත හැකි ප්ලේ කරන අම්මට සිරි වෙනවා මචං මේ account එක නම් ඈ පිස්සු පීකුදු account එකක් යාළුවනේ මේ account එක නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක තාමත් බලනවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් යම්මත් තමයි සුල්තාන්ම V-badge account එකක් girl streamer කෙනෙක් ළඟ තියෙන.
ඉතින් යාළුවනේ අපි අවසාන ID එක ගහලා බලමු. අවසාන ID එක තමයි යාළුවනේ අපි සර්ච් කරලා බලමු. එයා නම් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා. ආයෙ සර්ච් කරන්න ඕනෙත් නෑ. කමන්නේ අපි සර්ච් කරලා බලමු. සෝරි යාළුවනේ ආපහු ඒකම ටච් උනේ ගියාංගෝ. මේ අපි ඉතින් අවසාන ID එක සර්ච් කරලා බලමුද නැත්නම් මම පෙන්නන්නද? කමන්නේ. සර්ච් කරලාම බලමුකෝ. ඉතින් යාළුවනේ අපේ සෝරි අනේ යාළුවනේ සමාවෙන්න මේ වැරදීමක් වුණේ. මං එයාව පෙන්නන්නම් යාළුවනේ. හරිද? ඉතින් අපේ කවුරුත් දන්න ලස්සන ඩොක්ටර් ඩී ගේම. ඉතින් යාළුවනේ ඩොක්ටර් ඩී අක්කගේ account එක තමයි ලංකාවේ තියෙන සුල්තාන්ම ගර්ල් ස්ට්‍රීමර් කෙනෙක්ට හිමි V badge account එක. ඉතින් බූයා පාස් පැත්තට ගියොත් පේනවනේ ඔයාලට ඕල් යාළුවනේ. එලයිට් පාස් පැත්තට ගියොත් මං හිතන්නේ සීසන් 8 වෙන්න ඕනේ මේක. සීසන් 8 මේක චිකන් එලයිට් පාස් එක දාලා තියෙනවා. ලෙවල් 82 ලයික් තියෙනවා 1,20,000ක්. මේ වෙනකොට මේ පෙරෙනවානේ බෞද්ධ එක. ඉතින් කියන්න දෙයක් නැහැ සුල්තාන් යාළුවනේ. මේ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,18,000ක් විතර ඉන්න ලොකු YouTube channel එකක අයිතිකාරියක්. ලංකාවේ ගේමින් YouTube channel වලින් ගර්ල් කෙනෙක්ට හිමි වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා තියෙන YouTube channel එකේ අයිතිකාරිය තමයි ඩොක්ටර් ඩී ගේම කියන්නේ. ඉතින් කතා දෙකක් නැහැ. එයා තමයි. හරිද? ඉතින් ප්ලේ වෙපන් පැත්තට ගියොත් අයියෝ මේ ටච් වෙන්න වෙන ඒවා මචං. හරිද? ඉතින් ට්‍රැක පැනලා වීඩියෝ එක කරන්නේ. ඉතින් ප්ලේ කරන වෙපන් පැත්තට ගියොත් මෙන්න මේ වෙපන් ටික තමයි තියෙන්නේ. ඉතින් අපේ ඩොක්ටර් ඩී අක්කා හරිම නිහතමානී කෙනෙක්. එයාත් එක්ක ඉන්ටර්විව් එකක් කරලා දාලා තියෙනවා. බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් මගේ උන් සෙට් එකටම ජය වේවා. ආදරේ. bye bye.